අයිබෝවන් සුබ දවසක්. මං අද ඔයාලට අරන් ඉන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ගැන තොරතුරු ටිකක්. ඉංග්‍රීසියෙන් සිලෝන් ජංගල් ෆවුල් වනුවෙන් හඳුන්වන වලිකුකුලා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි ජීවත් වන නමුත් පහත රට වියලි කලාපයේ සුලභව දැකිය හැකි පක්ෂියෙක්. විශේෂයෙන් පිරිමි සතාගේ සුවිශාල කරමලය, දිගු පිහාටු සහිත පෙඳය සහ ගෙල වටා ඇති රන්වන් පැහැති පිහාටු නිසා ඌට බෙහෙවින් දැකුම් කළු පෙනුමක් ලබා දී තියෙනවා. වලිකිකිළියට එතරම් අලංකාර බවක් නැතිවා පමණක් නොව ඌ ප්‍රමාණයෙන්ද ඉතාමත් ගොඩයි. සෙන්ටිමීටර් 60ක් පමණ දිගකින් යුතු වලිකුකුලාට වේගයෙන් දිව යෑමට මෙන්ම දිගුදුරක් පියාඹීමේ හැකියාවද තියෙනවා. සාමාන්‍යයෙන් පොළවේ සිටින කුඩා පණුවන් වැනි සතුන් ආහාරයට ගන්නා මොවුන් ඇතැම් විට කුඩා ගෙඩි සහ ඇට වර්ගද අහුලගෙන කනවා. ඒ කියන්නේ මෙයාලා සර්වභක්ෂකයි. සාමාන්‍යයෙන් පරිණත වලිකුකුල ජෝඩුවක් වශයෙන් ජීවත් වෙනවා. එසේම උන් රාත්‍රියට උස් ගස්වල ලගින නමුත් උදෑසනට බිමට බහිනවා. මෙම කුකුලන් දෙදෙනෙකු මුණ ගැසුණහොත් බොහෝ විට උන් සටනට පෙළඹෙනවා. එසේ සටන් කළ මොවුන් සටන කෙළවර වන්නේ එකෙකුගේ මරණයෙනි. බිත්තර දැමීමට කැදැල්ල සදාගන්නා කිකිළිය ඒ සඳහා ආරක්ෂිත ස්ථානයක කොළරොඩු සමූහයක් එකතු කරගෙනයි අක්‍රමවත් ආකාරයේ කැදැල්ලක් තනා ගන්නේ. ඒ තුළ බිත්තර 3ක් හෝ 4ක් තමා ඒවා රකිනවා. එයින් එළියට එන පැටවුන් ටික කාලයක් මවගේ ආරක්ෂාව යටතේ වැඩෙනවා. ඉතින් අද එසෙල් මන් පැත්තෙන් ඔයාලට අරගෙන ආවේ අපේ රටේ ජාතික පක්ෂියාගේ වැදගත් තොරතුරු කිහිපයක්. මේ වගේ තවත් කුරුල්ලු ගැන දැනගන්න අපේ දිගටම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ස්තුතියි.